අනක් යනක් ගිහිල්ලා එනකොට දැක්ක දෙයක් පළවෙනි වතාවට තමයි මම දැක්කේ කොටක් මේ අතමී වල තමයි මේක දැක්කේ. සාමාන්‍යයෙන් ගොඩු ලොකු පල්ලමක් බැහැගෙන එනකොට වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරි වුණොත් එහෙම සාමාන්‍යයෙන් සීත කාලෙට වගේ තමයි මේ ප්‍රශ්නේ ගොඩාක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් බ්‍රේක් ප්‍රශ්නයක් හරි මොකක් හරි වුණොත් එහෙම මේ විදිහට ප්‍රධාන පාර මේ විදිහට එහෙම යනවා. දැන් අර හිඳලා එනකොට වාහනේ කන්ට්‍රෝල් නැතිනම් එහෙම නැතිනම් බ්‍රේක් එක අහන්න නැතුව ගියොත් එහෙම නතර කරගන්න හොඳට කල්පනා කරලා බලලා තියෙන සාර්ථක ක්‍රමයක්. මේක ඉතින් ජපානයේ මමත් පළවෙනි වතාවට තමයි දැක්කේ. ඉතින් මේ විදිහට මේ තියෙන්නේ වැලි. ඉතින් වැලි තට්ටු මේ වගේ කීපයක් අහෙම ගහලා එකපාරම හදිස්සියකදී නතර කරගන්න පුළුවන් විදිහට මේක තියෙනවා. ඉතින් ලංකාවේ වුණත් හරි වෙන රටක වුණත් ඉතින් මේ වගේ දෙයක් හොඳ අදහසක් විශේෂයෙන් දැන් ලංකාවේ එහෙම බස් එහෙම ගිහිල්ලා එකපාරම හෙළවලට යන පළාත් තියෙනවා. ඉතින් පහුගිය කාලෙත් හෙළවලට වාහන බස් පිටින් වැටිච්ච ප්‍රශ්න තියෙනවා. ඉතින් විශේෂයෙන් වංගු ගොඩ තියෙන ඉඩකඩ නැති තැනක මේ වගේ දෙයක් හැදුවොත් එහෙම ගොඩාක් හොඳයි. ඉතින් දැක්ක දෙයක් මේ වගේ දෙයක් බලලා අදහසක් ගන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක්ට ඉතින් ඒක ලොකු දෙයක් හිතෙනවා කියන එක තමයි මම දැක්ක දෙයක්. ඉතින් දැක්කහම හිතුණා මේක මේ විදිහට බලලා වීඩියෝ එකක් හැදුවා නම් හොඳයි කියලා. ඔව්. ඉතින් අනිත් එක තමයි දැන් අපි කියමු පල්ලමේ ඉඳලා බැහැගෙන එනකොට එකපාරම වාහනේ බ්‍රේක් එක අහගන්න බැරි වුණා. බ්‍රේක් අහන්න නැතුව ගියා, බ්‍රේක් අල්ලන්න නැතුව ගියා පුහුණාමත් ඒකට තමයි මේක තියෙන්නේ. එතකොට ඩක් ගාලා ගිහිල්ලා වැලි කන්දේ එහෙම නතර වුණාම වාහනේ නතර කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් එකට ඉඩ කඩ තිබිලා මේ වගේ ප්‍රදේශයක් ඉතින් තියෙනවා. ඉතින් හොඳ අදහසක් මේක. නැවතත් මේ වගේ වීඩියෝ එකකදී අප